අදත් ඔයාලා හැමෝම මගේ MBJ Tricks channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ දවස්වල ප්‍රධානම ගැටලුවක් වෙලා තියෙන RAM පිළිබඳ විශේෂ කතාවක්. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝට ගිහිල්ලා බලමු කොහොමද අපි හොඳම RAM එකක් හරියටම චෙක් කරලා මිලදී ගන්න කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයා කැමති වෙබ් බ්‍රවුසර් එකකට මෙන්න මේ විදිහට යන්න. අපිට MB 3ක වගේ පොඩි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඉතින් ඒකලා මෙතන සර්ච් කරගන්න mem test 64 කියලා ඒකලා එන්ටර් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට එකක් පෙන්නනවා. මෙන්න මේක ඇතුළට යන්න ක්ලික් කරලා ඊට පස්සේ මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියලා. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගමු. එතකොට මේ විදිහට පෙන්නනවා. මෙතනින් මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් මොකද්ද රට කියලා තෝරන්න තියෙනවා. ඉතින් අපි දාමුකෝ මෙහෙම US කියලා US1 කියලා දාමු. එතකොට ලොකේෂන් එක පෙන්නනවා. ඔයා එතනට ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ විදිහට MB 3.1 වගේ පොඩි ඇප් එකක්. හරි ඊට පස්සේ අපි ෆයිල් ලොකේෂන් එකට යනවා. ඊට පස්සේ මේක right click කරලා run as administrator කියන එකෙන් තමයි run කරන්න ඕනේ. හරි ඊට පස්සේ ඒ app එක ඒ විදිහටම පැත්තකට කරලා තියාගන්න. ඊට පස්සේ ඔයා task bar එක උඩ right click කරලා මෙන්න මේ task manager කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන performance කියලා tab එකක්. ඔයා මෙන්න මේක side එකෙන් මේ විදිහට තියාගන්න. හරි ඊට පස්සේ මේ performance කියන එකේ memory කියන එක click කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති 13%ක් මෙතන use වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා වගේ RAM එකේ speed එක කීයද කියලා. ඊට පස්සේ RAM slot ගාන මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන run වෙන ප්‍රමාණය මේ දේවල් තියෙනවා. ඉතින් මෙතන පෙන්නනවා ඔයාගේ GB කීයක් RAM එක තියෙනවද කියලා. හරි අපි බලමු දැන් මොකද්ද මේකේ RAM එක check කරපුවාම වෙන්නේ කියලා. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මගේ RAM slot 4ක් තියෙනවා කියලා. මෙතන RAM 4ම පෙන්නනවා මේ 1 2 3 4 RAM 4ක් පෙන්නනවා. 2400 ගාන තමයි run වෙන්නේ. ඒ වගේ 4ක් තියෙනවා කියලා තමයි කියන්නේ. හරි දැන් මෙතනින් අපි මේක begin test කියන එක දෙන්න ඕනේ. එතකොට ඔයාලට මෙතනින් පෙන්නනවා මේකේ RAM එකින් එක උඩරිම use කරනවා. ඉස්සරෝම ඔක්කොම use කරනවා. ඊට පස්සේ එකින් එක එයා පිළිවෙලක් හදාගෙන ඒක use කරනවා. අපි බලමු මේක begin test කියලා දීලා. ඉතින් ඔයාට පේනවා ඇති ටිකෙන් ටික මේ RAM එක use වෙන ප්‍රමාණය වැඩි කරනවා. ඒ කියන්නේ RAM එකට තියෙනවනේ යම්කිසි GB ප්‍රමාණය GB 16 කියලා. ඒ 16ම use කරනවා. ඒ වගේ එකින් එක කරනවා. ඉස්සරොම දෙකක් use කරනවා. ඒ වගේ එයා manage කරගන්නවා. auto manage කරගෙන ඔක්කොම RAM check කරනවා මේ වෙලාවේ. අපි පොඩ්ඩක් වෙලා බලාගෙන ඉමු. වීඩියෝ එක ගොඩක් දීර්ඝ වෙන නිසා මම මේක පොඩ්ඩක් ස්පීඩ් කරලා ගන්නම්. හරි යාළුවනේ ඔන්න ඔය විදිහට අන්තිමේටම අපිට රිසල්ට් එකක් පෙන්නනවා. ඒකේ no error detected කියලා වැටලා තියෙනවා නම් ඔයාගේ RAM වල කිසිම ප්‍රශ්නයක් නැහැ. බැරි වෙලාවත් errors මොන හරි පෙන්නලා තියෙනවා නම් ඒ RAM එකට අදාළව වෙන වෙනම පෙන්නලා තියෙනවා errors තියෙනවා කියලා. දැන් මගේ RAM 4 නම් කිසිම ගැටලුවක් නැහැ. 4ම හොඳට වැඩ කරනවා. අලුත් RAM 4ක් නිසා. බැරි වෙලාවත් ඔයාගේ RAM වල මොන හරි ප්‍රශ්නයක් error එකක් තියෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට warranty claim කරන්න. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම RAM මාරු කරන්න ඕනේ. මොකද හේතුව නැත්නම් Windows වල ප්‍රශ්න, PC එකේ ප්‍රශ්න, ඔන්නෙන් නැති ප්‍රශ්න වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා, like කරලා, share කරලා, comment කරන්න අමතක කරන්න එපා.